ඔන්න අපි දෙන්නත් එක්කලා දාවා ෆස්ට් ටයිම් මෙහෙට මූව් වෙලා මෙහෙ තියෙන මේ කියන්නේ ඩැන්ඩිනෝන් වල තියෙන මාකට් එකට. ඉතින් අපිත් එක්ක ගිහිල්ලා බලමු කොහොමද අද එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් guys ඔන්න අපි දැන් ඉන්නේ ඩැන්ඩිනෝන් මාකට් එකේ. අපි අතුලට ගිහිල්ලා බලමු සෙනග ඉන්නවා ගොඩක්. ට්‍රොලි එකක් ගන්න කොහෙද දන්නේ නැහැ. මන්න අද පාන් කියා ගන්න බැරුව ඉන්නේ ඉරිසාවක් හැදිලා. Guys, kiwi fruit in a fresh neck. Kalau dah kalau dia meja hati ni dia. Curi kan, ini nama curi. Ini midi perete. Isu ada nasi nak kini guys, mereka tu le, walda pennan nanda. ලංකාවේ මාකට් එක වගේ තමයි. ලෝකේ රටවල් ගානක මිනිස්සු ඇවිල්ලා ඉතින් බඩු අරගෙන යනවා. කරවිල දිනනවා. කොහොම ගන්න ගෙදර ගන්න ඕන. රයිස් එකක් හදන්න ඕනේ වයි. එක්කෙනෙක් බණ්ඩක් අතෝරනවර පේනවාද හිමීට කඩනවායි. ගහෙන් කඩපු මිදි තියෙනවා. මාර ෆ්‍රෙෂ් මේවා මේ. අලිපේර තියෙනවා, ඇවකාඩෝ තියෙනවා. ගස් ලබු තියෙනවා, පපායා තියෙනවා, දොඩම් තියෙනවා, ඔරේන්ජ් තියෙනවා. අපි තාමත් අලියට පෙර තෝරන ගමන් ඉන්නේ. මේ ඊට හැවැති තියෙන ලස්සන අප. හරිම අලංකාර අප. නෑනේ මේ මාර ෆ්‍රෙෂ් මොකද මේ නැට්ටේ පාට වෙනවා. ළඟ තැනට මිරිස් ගත්තා. ඒ වගේම ලස්සන පාට මල් තියෙනවා. ඉරාජ්ගේ පරණ සින්දුවක් මතක් වෙනවා. නරක පාට මල් ගොඩයි බලන්න මට දුකයි. පැනලා රඳුවල දුවල මල් කඩ තියෙන්නේ මේයි. Penut gana mal. Dah ya. Tik mas malu කලාපයට පිවිසෙනවා. අපිට ඕනේ ෆෝක් හදන්න. මෙන්න සොසේජස් බෙදලා දෙනවා. චෙෆ් මහත්තයා එකක් try කරලා බලන්න යන්නේ කොහොමද කියලා ටේස්ට් එක. එතන පුළුවන් අපි බයි කරන්න කලින් මේ කාලා බලලා අපිට තෝරගන්න. අන්න කාලා බලනවා ඉතින්. එයානේ චෙෆ්. මගතත් කොහොමද ලංකාවේ කාරීස් වල තියෙන මාකට් එක. මේ ශ්‍රී ලංකන් කාරීස් හදන හැටි කියලා දෙන්න වෙනමම සෙෂන්ස් බුක් කරන්න පුළුවන්. ලොකු සයිස් කපුල් දියනවා. අපි ආවා චිකන් කුකුල්ලු ගන්න. කැමති කෙනෙක්ට කුකුල් කකුල් තියෙනවා. Can I get chicken breast, 500 grams? Yeah.
බඩේ. Isodello kakulu pokirisso. මම හිතන්නේ මට කියන්න බැහැ. Isodello kakulu pokirisso. මෙයා ලංකාවේ වැලිගොඩ වල ඉන්නේ. වල්ලෝ ඉන්නවා. දැල්ලනේ මේ පඩ තියෙනවා. මේකේ ෆුඩ් කෝට් එක සෑහෙන ලොකුයි. මේක මෙතින් බසාර. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ආවා ඒකේ එක සුපුරුත්තම් බඩු තියෙන පැත්තට. ඔව් පිටකොටුව වගේ. වික්ටෝරියා මාකට් එකේ ටිකක් මේ වගේ ගතියක් තමයි තියෙන්නේ. මේ තියෙන ලංකාවේ පිටකොටුව ඇවිදිනවා වගේ ෆීලිං එකක් මේ හරියට දිනක් යන්නේ. हुडीज තියෙනවා පෑන්ට්ස් තියෙනවා හෙලිකොප්ටර් එකක් තියෙනවා ඔන්න guys finally අපි දෙන්නට හම්බුණා ශ්‍රී ලංකන් ස්ටෝල් එක ඔයාලට දැන් පෙන්නන්න ඔන්න ශ්‍රී ලංකන් ෆුඩ් තියෙනවා පේනවානේ පොලිම කොහොමද කියලා ඉතින් කොත්තු රයිස් හැම જાතියෙම මෙතන තියෙනවා ඔයාලට ඊළඟට පෙන්නන්න යන එක නම් ඇත්තටම අපි දැන් ටිකක් පුදුම වෙලා ඉන්නේ මේ මොකද්ද කියන එක සිරාඩ් ලස්සන චූටි බබෙක් ඉන්නවා මේ ඉතින් එයාලගේ හදලා දෙන කෑම ඉතින් ඔය විදිහට අපි දෙන්න ඇවිදලා දැන් චුට්ටක් මහන්සිත් වගේ දෙන්නත් එක්ක ඉතුරු ටිකත් අරගෙන දැන් යන්නේ guys. ඔන්න guys ඉතින් අපි ඊළඟට ආවා මෙයාට මල් වලට ආසයි කියලා එකක් අරන් දෙන්න. ඔයාලා කියන්න බලන්න මේ දෙකෙන් මොකද්ද වැඩිපුරම හොඳ කියලා. මේ තමයි first choice එක. ඊයස්සේ වෙන්න මේක තමයි second choice එක. ඉතින් අපි දෙන්න දැන් අතරමං වෙලා ඉන්නේ මේ දෙකෙන් මොකද්ද ගන්නෙ කියලා. අපි බලමු. අපි අන්තිමට ගත්තා මේක ඉතින් මලක් වගේ ලස්සන එක්කෙන එක දැන් ආපහු ගමනේ යන්නේ මට නම් චුට්ටක් විතර අසනීපයි තව දවසක හම්බෙමුනේ බයි බයි